itu masalah ini kurumbeyak බොන්න. කවුද මම මේ ගමේ කාලා අපි දෙන්නගෙන ඇහ ගහගෙන ඉන්නේ. එක වත්ත කරා පනින්න බෑ. ඇති වෙලා ඉන්න බෑ. මචං ගලා. මෙහෙම තනක් තියනවා බං. ඒ කොයිද බං? හරි බං අර කරත්තේ වත්ත තියන්නේ. තනේ බං. නිදහසේ කුරුම්බයක් බොන්න කියාපු තන බං. කාගෙන් බාධාක්ද බං එහෙනම්? ඒකනේ. එන අපි රැට සෙට් වෙමු. අනිවාර්යෙන් මම රැට එන හොඳේ. හරි මචං. හරි මචං මම ගියා. හරි හරි. මචං ඔන්න වැඩේ හරි දැන්. කොහොම හරි කනත්තට ආවනේ. මම කුරුම්බ කඩනෝ උඹ පල්ලෙහා බලාගෙන. කවුද එන්නේ කියලා හොඳේ. මම කඩන්නේ උඹ අල්ලනෝ පල්ලෙහා ඉන්න. හරිද? මචං මම විතරද බං ඉන්නේ. ඔය ඉඳහන් ඉතින් එන්නේ කවුද කියලා බලන්න. මම ළඟ ඔහොම ඉඳහන්. ඒ මම පල්ලෙහාට ඉන්නේ. හරි හරි ඔබ ඉඳහන්. අප්පු. අරු ගහවුද? මෙතන ගොල්මන් තියනවද දන්නේ නැහැ. මට ඉන්න බෑ මෙතන. මමත් නගින කොහෙටද? කේරින් අරය දෙන්න මොකක්ද යකෝ මේ මහරයා කරන්නේ කනත්තේ තොප්පි ගහට කියලා නැග්ගේ කොහෙට මගේ කකුල් දෙකට තාම රිදෙන යකෝ කරකව පාර කවුද අයියා මම මහසෝනා බුදු අම්මෝ නිරන්ත මොකද උනේ? බබලක් කවුත් යන්න බෑනේ නේද? මං කියන්නේ නිරන්ත. මේ මම බෑගෙන ඉන්නේ මේක පයින් යනවා. ඊසා. බයිමු. මේ නිරන්ත. වාගේ තෙල් ගහන් එන්න එනවා. අපි ඉස්සරහට යන්න. හරි හරි. Bisa motor saja kan? Kalau dulu mana? රණ්ඩුවක් නෙමෙයි සර්. උද්ඝෝෂණය. පලා ඇමති. රට කෑවා. පලා ඇමති. රට කෑවා. බලන්න කොයිසි. කොරේ පිටර මඩේ කියන්නේ ඕකනේ. දැන් මම කොහොමද ගෙදර යන්නේ? එහෙන් කාර් එකේ තෙල් නැහැ. ඇඩියා කියනවා. සර් බය වෙන්න එපා සර්. ඒකට උත්තරයක් මම අහන්න තියෙනවා. මොකද? සර් ඔහොම ඇඳුම් මාරු කරගන්න. ඇඳුම් මාරු කරගෙන සර් යන්න උද්ඝෝෂණ කියන තැනට. මම නිලන්තත් එක්ක කායකට තෙල් ගහගෙන එතෙන්ට එනවා. ඊෂා. ඔයාලා මොකද මේකප් බඩ දුන්නේ? අනිවාර්යෙන්ම සර්. ෂා.
ඒකනේ මම මගේ සෙක්‍රටරි ඉදිරියට දොරගත්තේ. ඒක පොඩක් කලගල කිව්වා. ඒක කරන්න දෙයක් නෑ. මම ෆර්මයිසෙට් එක ගන්න ඔයාලට දෙන්න. වෙලාවට ෂෝටක් කරනවා. පලා ඇමති මේ අහන්න. වැඩ බැරි නම් ගෙදර යන්න. පලා ඇමති මේ අහන්න. වැඩ බැරි නම් ගෙදර යන්න. පලා ඇමති මේ අහන්න. වැඩ බැරි නම් ගෙදර යන්න. ඊචා පොඩක් පිටත් වලද? වැඩ බැරි නම් ගෙදර යන්න. පලා ඇමති මේ අහන්න. වැඩ බැරි නම් ගෙදර යන්න. පලා ඇමති මේ අහන්න. වැඩ බැරි නම් ගෙදර යන්න. පලා ඇමති එළම ආ පරිස්සමෙන් මං ගියා. උන්ට මම අතර ගන්න බෑනේ දැන්. පලා ඇමති පලා ඇමති පලා ඇමති පලා ඇමති මේ අහන්න. වැඩ බැරි නම් ගෙදර යන්න. පලා ඇමති මේ අහන්න. වැඩ බැරි නම් ගෙදර යන්න. පලා ඇමති මේ අහන්න. වැඩ බැරි නම් ගෙදර යන්න. පලා ඇමති පලා ඇමති පලා ඇමති පලා ඇමති පලා ඇමති කොමිසක පලා ඇමති කොමිසක පලා ඇමති කොමිස් පලා ඇමති පලා ඇමති පලා ඇමති මේ අහන්න. වැඩ බැරි නම් ගෙදර යන්න. පලා ඇමති මේ අහන්න. වැඩ බැරි නම් ගෙදර යන්න. පලා ඇමති මේ අහන්න. වැඩ බැරි නම් ගෙදර යන්න. පලා ඇමති රට කෑවා. පලා ඇමති රට කෑවා. පලා ඇමති දැකලා පොඩි ඇමති පොලා ඇමති පලා ඇමති මේ අහන්න. වැඩ බැරි නම් ගෙදර තවගේ අද්දෙනෙක් පලා ඉන්නවනේ. ඇමති මේ අහන්න. වැඩ බැරි නම් ගෙදර යන්න. පලා ඇමති මේ අහන්න. වැඩ බැරි නම් ගෙදර යන්න. පලා ඇමති කොමිසක පලා ඇමති කොමිස් එක. පලා ඇමති කොමිස් එක. පලා ඇමති මේ අහන්න. වැඩ බැරි නම් ගෙදර යන්න. පලා ඇමති මේ අහන්න. වැඩ බැරි නම් ගෙදර යන්න. පලා ඇමති මේ අහන්න. වැඩ බැරි නම් ගෙදර යන්න. පලා ඇමති කොමිසියක පලා ඇමති කොමිසියක පලා ඇමති මේ අහන්න. පලා ඇමති මේ අහන්න. පලා ඇමති මේ අහන්න. පලා ඇමති හෝ පලා ඇමති හෝ පලා ඇමති හෝ පලා ඇමති මේ අහන්න. වැඩ බැරි නම් ගෙදර යන්න. පලා ඇමති මේ අහන්න. වැඩ බැරි නම් ගෙදර යන්න. පලා ඇමති කොමිස් එක. 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 පලා ඇමති හෝ පලා ඇමති හෝ පලා ඇමති හෝ පලා ඇමති මේ අහන්න. වැඩ බැරි නම් ගෙදර යන්න. පලා ඇමති මේ අහන්න. වැඩ බැරි නම් ගෙදර යන්න. පලා ඇමති මේ අහන්න. වැඩ බැරි නම් ගෙදර යන්න. පලා ඇමති රට කෑවා. පලා ඇමති රට කෑවා. පලා ඇමති රට කෑවා. පලා ඇමති රට කෑවා. පලා ඇමති හෝ පලා ඇමති හෝ බුදු පල්ලියේ වැඩි තියන්න එපා. මම පොළ ඇමති. පොළ ඇමති? මේ Tamanට විරුද්ධ උද්ඝෝෂණයක මොකද්ද කරන්නේ? අනේ මල්ලි එද්දි වාහනේ තෙල් ඉවර වුණා.
ඉතින් මට ගෙදර එන්න විදියක් නැහැ. ඒකයි මේ වෙස්වලාගෙන මුංගේ උද්ඝෝෂණයටම ආවේ. නැත්තම් මරුන් කන්න මුංගෙන්. හරි හරි. අමතුමා බය වෙන්න එපා. අපිට කියලා තියෙන්නේ ධන හිසෙන් පල්ලෙහා වෙඩි තියන්න කියලා. අමතුමා දුවන්න. අමතුමා දුවන්න. බය වෙන්න එපා. මල්ලි මට කියපන් ධන හිස තියන්නේ කොහෙද කියලා. ඉනෙන් උඩනේ දුවනවා. ඉනෙන් උඩනේ.